විභාග ලේසියෙන්ම ගොඩදාගන්න රහස් ටිකක් ගැන කතා කරමුද? මේ මූලාශ්‍ර විශ්ලේෂණයෙන් අපි බලන්නේ ඔප්පු කරපු පාඩම් කරන එක සෑහෙන්න පහසු කරන ක්‍රම කීපයක් ගැන. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. පොත අතට ගත්ත ගමන්ම නිකම් ඇස්පි වෙනවා වගේ දැනෙනවද? එහෙම නැත්නම් හිතේ එක තැනක තියාගන්න හරිම අමාරුද? ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයක්. ඒක කොච්චර වදයක්ද කියලාත් අපි දන්නවා. හැබැයි ඉතින් ඒකට බය වෙන්න දෙයක් නැහැ. මේ අභියෝගවලට මුහුණ දෙන උදව්වක් විදියට තමයි අපි මේ කරුණු ටික අරගෙන ආවේ. හරි. එහෙනම් අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. මුලින්ම අපි බලමු පාඩම් කරන තැන. ඒ කියන්නේ අපේ පරිසරය ගැන. මොකද්ද හරියට පාඩම් වැඩක් කරගන්න නම් ඒකට හොඳ පදනමක් තියෙන්න ඕනේනේ. ඒ පදනම තමයි මේ ගොඩක් වෙලාවට පාඩම් කරන්න හිතුවම අපි කරන්නේ පොතත් අරගෙන ඇඳට යන එක නේද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ මොළය දන්නවා ඇඳ කියන්නේ නිදාගන්න තියෙන තැනක් කියලා. ඉතින් ඇඳට ගියාම මොළය හිතන්නේ දැන් නිදාගන්න වෙලාව කියලායි. ඒකයි නිදිමත එන්නේ. ඒත් මේසයක් පුටුවක් පාවිච්චි කරද්දී මොළයට යන සංඥාව වෙනස්. මොළය දන්නවා හරි මේක වැඩ කරන වෙලාවක් කියලා. ඒ විතරක් නෙවෙයි හරියට මේසෙක ඉඳගත්තම කොන්දට බෙල්ලට තියෙන අපහසුතාවත් අඩුයි. එතකොට ශරීරයට වෙසක් නැති නිසා හිත එක තැනක තියාගෙන පාඩම් කරන්නත් ලේසි. ඉතින් තමන් පාඩම් කරන තැන හදා ගන්නකොට මේ දේවල් ගැන පොඩ්ඩක් හිතන්න. ඇස් දෙකට වෙහෙසක් නැති වෙන්න හොඳට එළිය තියෙන්න ඕනේ. අවධානය බිඳෙන දේවල් මේසේ උඩ තියන්න එපා. පිළිවෙලට තියාගන්න. ඒ වගේම හොඳට හුලං එන පොඩක් සිසිල් තැනක් නම් නිකම් වෙන නිදිමත ගතියත් අඩු වෙනවා. හරි. දැන් අපි පරිසරය ගැන කතා කළා. ඊළඟට බලමු අපේ මොළයට අවශ්‍ය ඉන්ධන ගැන. ඒ කියන්නේ පෝෂණය. අපි කන බොන දේවල් ඉගෙනීමට කොහොමද බලපාන්නේ කියලා තමයි දැන් කතා කරන්න යන්නේ. මේ තියන්නේ මොළයට හරිම ගුණදායක කැම වර්ග ටිකක්. උදාහරණයක් විදිහට ගත්තොත් බ්ලූබෙරි, ඩාර්ක් චොක්ලට්, වෝල්නට් වගේ දේවල් වලින් මානසික ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියලා පරීක්ෂණ වලින්ම හොයාගෙන තියෙනවා. ඩාර්ක් චොක්ලට් වල තියෙන ප්‍රතිօක්සිකාරක මොළයේ සෛල ආරක්ෂා කරනවා. වෝල්නට් සහ තෙල් සහිත මාළු ඒවයි තියෙන ඔමේගා 3 කියන්නේ මතක ශක්තියට නියම බූස්ට් එකක්. බිත්තර, කැරට්, නිවිති වගේ පාට එළවලුත් මොළයට නැතුවම බැරි පෝෂක ගොඩක් දෙනවා. පාඩම් කරන අතරේ මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි නිතරම වතුර ටිකක් බොන එක. ඇඟේ වතුර මදි වුණාම මහන්සිය නිදිමත ගතිය නිකම්ම එනවා. අනිත් ඒ තමයි බඩ පැලෙන්න කන එක. එහෙම කෑවම ඉතින් පොත දිහා බලාගෙන ඉන්න බෑ, නිින්ද යනවා. ඒ නිසා බඩගිනි දැනුනම පළතුරක්, යෝගට් එකක් වගේ සැහැල්ලු දෙයක් කන එක තමයි හොඳම. හරි. අපි පරිසරය හදාගත්තා කෑම බීම ගැනත් කතා කළා. දැන් අපි එන්නේ මේ කතාවේ වැදගත්ම කොටසට. ඒ කියන්නේ පාඩම් කරනකොට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම ක්‍රම මොනවද කියලා බලන්න. මේකට කියන්නේ පොමෝඩෝරෝ ක්‍රමය කියලා. මේක නම් අවධානය තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් හරිම සරල, ඒ වගේම හරිම ඵලදායී ක්‍රමයක්. සරලවම කිව්වොත් එක දිගට පැය ගණන් පාඩම් කරනව වෙනුවට වැඩ කරන කාලය පොඩි කෑලි වලට කඩලා ඒ අතරේ පොඩි බ්‍රේක් එකක් ගන්න එක තමයි මෙතනදී වෙන්නේ. මේක පාවිච්චි කරන විදිහ හරිම ලේසි. මුලින්ම කරන්න තියෙන වැඩේ තෝරගන්න. ඊට පස්සේ ෆෝන් එකේ හරි ටයිමරයක් විනාඩි 25කට සෙට් කරන්න. දැන් වෙන කිසිම දෙයක් දිහා බලන්නේ නැතුව ෆෝන් එක පැත්තකින් තියලා අර වැඩේ විතරක්ම කරන්න. ටයිමර් එක වැදුනම විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්න. නැගිටලා වතුර ටිකක් බොන්න, පොඩ්ඩක් කැලි දින්න, ආයෙත් විනාඩි 25ක් පාඩම් කරන්න. මේ විදිහට වටහදරක් ගියාට පස්සේ විනාඩි 5ක් විතර දිට බ්‍රේක් එකක් ගන්න. මේකෙන් මොළයට මහන්සියක් දැනෙන්නේ නැහැ. තව දෙයක් එකම විෂය පැය ගාණක් එක දිගට පාඩම් කරද්දි ටිකකින් එපා වෙනව නේද? කම්මැලි හිතෙනවා. අන්න ඒ වගේ වෙලාවක කරන්න පුරාන හොඳම දේ තමයි විෂය මාරු කරන එක. අමාරු ගාණක් හද ඉඳලා ඉතිහාස පොතක් කියවන්න ගත්තම හිතටත් අලුත් ගතියක් දැනෙනවා. අවධානය ආයමත් අලුතින්ම පටන් ගන්නවා. හරි. දැන් අපි බලමු අපේ මතක ශක්තිය තවත් තියුණු කරගන්නේ කොහොමද කියලා. පාඩම් කරන දේවල් හොඳට මතක තියාගන්න මොනවද කරන්න පුළුවන්? පාඩම් කරන එකට අමතරව මොළය නිතරම ක්‍රියාශීලීව තියෙන එක මතක ශක්තියට ගොඩක් උදව් වෙනවා. හරස්පද ප්‍රහේලිකා පුරවන එක, චෙස් වගේ ගේම් එකක් ප්ලේ කරන එක, එහෙම නැත්නම් අලුතින් গিitar එකක් වගේ වාදනය කරන්න ඉගෙන ගන්න එක මේ හැම දෙයකින්ම මොළයට අලුත් අභියෝග ලැබෙනවා. ඒ වගේම යාළුවොත් එක්ක කතා කරන එකනොත් මොළේ උත්තේජනය වෙනවා. හරි. දැන් අපි කතා කරන්න යන්නේ සමහර වෙලාවට අපි වැඩියම අමතක කරන. ඒත් සාර්ථකව ඉගෙන ගන්න නැතුවම බැරි දෙයක් ගැන. ඒ තමයි නිින්ද. මේක තමයි අපේ රහස්‍යය. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක්ට දවසකට පැය 7-9ක් අතර නිින්දක් අවශ්‍යයි කියලා තමයි විද්‍යාත්මකව කියන්නේ. විභාග කාලෙට නිදි මරණ එක හොඳ දෙයක් නෙමෙයි. මොකද නිින්ද කියන්නේ සුඛෝපභෝගී දෙයක් නෙමෙයි, ඉගෙන ගන්න කෙනෙක්ට අත්‍යවශ්‍යම දෙයක්. හොඳ නිින්දක් ලබා ගන්න නම් මේ පුරුදු ටික අනුගමනය කරලා බලන්න.
හැමදාම එකම වෙලාවට නිදාගෙන එකම වෙලාවට නැගිටින්න පුරුදු වෙන්න. නිදාගන්න කිට්ටු වෙලා කෝෆි තේ බොන්න එපා. ඇඳට ගිහින් විනාඩි 20ක් විතර යනකනුත් නිින්ද යන්නේ නැත්නම් ඇඳෙන් නැගිටලා පොඩ්ඩක් ඇවිදිලා කම්මැලි හිතෙන පොතක් වගේ කියවලා ආයෙත් නිදාගන්න උත්සාහ කරන්න. කාමරේ අඳුරට නිශ්ශබ්දව තියාගන්න එකත් ගොඩක් වැදගත්. පුළුවන් තරම් දවල්ට නිදාගන්න එකෙන් වළකින්න. නිදා ගන්නව නම් ඒක පැයකට අඩුවෙන් හවස 3ට කලින් කරන්න. ඉතින් ඇයි නින්ද මේ තරම්ම වැදගත්? හේතුව මේකයි. අපි දවස පුරා ඉගෙන ගන්න අලුත් දේවල්, තොරතුරු අපේ මොළයේ දිගු කාලීන මතකයට යන්නේ. ඒ කියන්නේ ස්ථිරවම මතකේ රැඳෙන්නේ අපි හොඳට නිදාගෙන ඉන්නකොට. ඒ කියන්නේ හරියට නිදාගත්තේ නැත්නම් කොච්චර පාඩම් කළත් ඒ දේවල් මතක හිටින්නේ නැහැ. සමහර වෙලාවට පාඩම් කරද්දි හිතට එන අසකම කම්මැලිකම නැති කරගන්න මෙමගේ දෙයක් හිතේ තියාගන්න එක ගොඩක් වටිනවා. මම මේ ඉගෙන ගන්නේ මගේ අනාගතය වෙනුවෙන්. මගේ හීනේ සැබෑ කරගන්න. ඒ නිසා මම මගේ උපරිමයෙන්ම මේක කරනවා කියලා හිතුවම හිතට අලුත් ජවයක් එනවා. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම පස්සේ Tamanගේ සාර්ථකත්වය වෙනුවෙන් අද ඉඳන්ම වෙනස් කරගන්න පුරුවන් එකම එක පුරුද්ද මොකද්ද? ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.